2026 O level ස්ටුඩන්ට් කෙනෙක් නම් දැන් ළඟ තියෙන එක්සෑම් එක තමයි 10 ශ්‍රේණියේ 3 වෙනි වාර විභාගේ. 10 ශ්‍රේණියේ 3 වෙනි වාර විභාගෙට මොනවද එන්නේ? මොන වගේ පේපර් එකක්ද මේකට එන්නේ? මේකට එන පේපර් එක ඔයා O level පේපර් එකේ ස්ට්‍රක්චර් එකම මේ වෙද්දි පේපර් එකක් ලියන්න පුළුවන් වෙන්න ඕනේ. හේතුව අපිට තව අවුරුද්දයි තියෙන එක්සෑම් එකට ඔයාලා තමයි ඊළඟට O level ලියන්න ඉන්න කට්ටිය. ඒ හින්දා අනිවාර්යෙන් ඔයාලා ලෑස්ති වෙලා ඉන්න ඕනේ. ඔයාලා ලෑස්ති වෙලා යන්න ඕනේ. පැය 5ක ව්‍යාකරණ සාහිත්‍ය කොටස් දෙකම තියෙන පේපර් එකට රෙඩි වෙලා යන්න ඕනේ මේක ලස්සනට කරන්න. එතකොට මම අද කතා කරන්න යන්නේ මේක ව්‍යාකරණ කොටස සහ සාහිත්‍ය කොටස කියන කොටස් දෙකටම කොහොමද රෙඩි වෙලා යන්නේ. ඒ කියන්නේ සම්පූර්ණයෙන් 10 වසර සිලබස් එකෙන් තමයි මේකදී ඔයාලට ප්‍රශ්න එන්නේ. අපි ඉතරම කතා කරමු ව්‍යාකරණ සයිඩ් එක ගැන. ඔයාලට පේපර් දෙකදී පේපර් කොටස් දෙකකට එනවා. එකක් ව්‍යාකරණ සයිඩ් එකේ පේපර් එක, අනිත් එක සාහිත්‍ය සයිඩ් එකේ පේපර් එක. ව්‍යාකරණ සයිඩ් එකේ පේපර් ගැන කතා කරමු. ව්‍යාකරණ පේපර් එකේ ඔයාලට ඉස්සරෝම එන්නේ කෙටි ප්‍රශ්න 40ක්. කෙටි ප්‍රශ්න 40ක් කියලා කියන්නේ MCQ 40ක්. එතකොට MCQ 40න් MCQ කීයක් ගහගත්තොත්ද ඒකකට යන්න පුළුවන්. MCQ 30 35 අතර ප්‍රමාණය පන්නගත්තොත් අනිවාර්යෙන් ඒකක් ෂුවර්. ඒ වගේම ඒකක් ෂුවර් නැති වුණත් මේ වෙද්දි ඔයා දන්න ටිකෙන් MCQ එක ප්ලේ කරන්න. මොකද අපිට තව අවුරුද්දක් තියෙනවා. ඒකකට යන්න පුළුවන් ඉම්ප්‍රූව් වෙන්න පුළුවන්. මොන වගේ දේවල්ද MCQ එකට එන්නේ? ගොඩක් වෙලාවට MCQ එක පටන් ගන්නෙ නිකන් කටවහරේ වචනවල තේරුම් හරි. උදාහරණයක් විදිහට ගත්තොත් එහෙම. එකවරම තබාව මීයට පිම්බාක් මෙන් විය. මෙතන මීයට පිම්බා කියලා කියන්නේ මොකක්ද? මේකදී ඔයාලට උත්තර කිහිපයක් හම්බෙන්න පුළුවන්. මම O level paper එකක් අරගෙන එක්සැම්පල් එකක් ගත්තේ. තනින් තුළු ශබ්ද මතුවුණා. එහෙමත් නැත්නම් කිසිදු શબ્දයකින් තොර වුණා. එහෙමත් නැත්නම් කිහිප දෙනෙකු කතා කරද්දී අනික් අය නිහඬ වුණා. එහෙමත් නැත්නම් ඉහළට ඇදගත් හුස්ම පහළට නොදමන්නා වුනේ. මොකද්ද මීයට පිම්බ කියන එකේ ගැළපෙනම වචනේ? මේ වචන වාට ක්ලාස් එකේදී උගන්වන්නේ නැහැ. මේ වචන ඔයාගේ සාමාන්‍ය දැනීම දැන් ඔයාලට අවුරුදු 15ක් 16ක් ඇති මේ වෙද්දි මේ වෙනකන් ජීවත් වෙද්දි අහලා තිබුණා පොත් කියවලා තිබුණා සිංහල ගොඩක් කාලේ ඉගෙන ගත්තා පොඩි කාලේ ඉඳන් ඉගෙන ගත්තා ඒකෙන් දැන සාමාන්‍ය දැනීමෙන් තමයි ඔයා මේ දිගට MCQ ආන්සර් කරන්න ඕනේ. එතකොට මීයට පිම්බා වගේ શબ્ද හුන්නේ කියලා කියන්නේ අපි දන්නවා ඒකේ තේරුම කිසිදු શબ્දයකින් තොරවවා කියන එක. මෙන්න මේ විදිහට ඔයාලට MCQ එනවා එකේ ඉඳන් 3 දක්වා. මේක තමයි සාමාන්‍ය ස්ට්‍රක්චර් එක O level MCQ එකක් කියන. මේක වාර විභාගවල සමහරට වෙනස් වෙන්න පුළුවන් පේපර් හදන විදිහ. ඒ O level ස්ට්‍රක්චර් එක අනිවාර්යෙන් මේක. එතකොට ඔයාලට ඊට පස්සේ 4 ඉඳන් 6 දක්වා ගොඩක් වෙලාවට අහන්නේ ලිඛිත බතට අදාළ පද තුලින් හිතෙන් පුරවන්න. මොකද මේ ලිඛිත බතට අදාළ පද තුලින් හිතෙන් පුරවනවා කියලා කියන්නේ. මෙන්න මේ ප්‍රශ්නයක් තියෙනවා. විචාරකයාගේ කල්පිත වචන හමුවේ රචකයා හිතනක් ඌවේ. මොකද උනේ? විචාරකයාගේ කල්පිත වචන හමුවේ රචකයාට මොකද උනේ? පළවෙනි වචනේ සම්මුඛ. රචකයා සම්මුඛ වෙන්නේ නැහැ. දෙවෙනි වචනේ දුර්මුඛ. දුර්මුඛ කියලා කියන්නේ නිකන් මුඛ කියන එකේ විරුද්ධත්වයක් වගේ. ඒ කියලා කියන්නේ කතා කරගන්න බැරි වුණා වගේ අර්ථයක් පොඩි අල්පන ගතියක් තියෙනවා. ඊළඟ එක ප්‍රමුඛ. ප්‍රමුඛ වෙන්නේ නැහැ. අභිමුඛ වෙන්නේ නැහැ. වචනේ දාලා එක වචනේ දාලා ගැළපෙනම වචනේ තෝරගන්න. එතකොට ඔයාලට කියනවා මේකට උත්තරේ දුර්මුඛ කියලා. මෙන්න මේ විදිහට තමයි ඔයාලට ලිඛිත වචන අදාළ පද වලින් හිතන් කරවන්නේ MCQ 4 සිට 6 දක්වා. ඊළඟට ඔයාලට MCQ ඊළඟට එන්නේ අක්ෂර වින්‍යාසයෙන් MCQ අහන්න පුළුවන්. අක්ෂර වින්‍යාසය ගත්තොත් එහෙම ඔයාලට පුළුවන් තරම් තියෙන අක්ෂර වින්‍යාසයට අදාළ කොටස් ටිකක් හොයාගෙන කියවන්න. ඒ කියන්නේ නනරල ભેදය. මෙන්න මේ වගේ ભેද ටිකක් අරගෙන මේ වචන වලින් මේවා කියවලා බලන්න මොකද්ද හරියටම එන්නේ. මේවා ආය ඇහැට පුරු කරගත්තාම අක්ෂර වින්‍යාසයේ ප්‍රශ්නයක් දැක්කම කියවගෙන යද්දි තේරෙනවා මේක තමයි හරියට. මේක මෙහෙම ලියන්න බෑ. මේක මෙහෙම ලියන්න පුළුවන් කියලා. ඊළඟට පිල්ලම්. පිල්ලම් කියන එක ගත්තොත් එහෙම පිල්ලම් කියන්නේ හරිම සරල පාඩමක්. ඒක විනාඩි 5න් ඔයාලට කරගන්න පුළුවන්. පිල්ලමක් කියලා කියන්නේ ඔයා ව්‍යංජන අක්ෂරයක්. තමයි ව්‍යංජන අක්ෂර කියන්නේ මොනවද? කචට තප, ගජර තප කියලා ඔයා පාවිච්චි කරන හෝඩිය දෙවෙනි කොටස තමයි ව්‍යංජන අක්ෂර. මම නම් මෙතනින් දාන්නම් ව්‍යංජන අක්ෂර. ව්‍යංජන අක්ෂර අපි ක, ච කියලා කිව්වට එයාලගේ ඔරිජිනල් වර්ෂන් එක ඒක නෙවෙයි. එයාලගේ ඔරිජිනල් වර්ෂන් එක තමයි හල් ලකුර. හල් ලකුරෙන් තමයි එයාලා ඉන්නේ.
ඒ කියන්නේ කයන්න නෙවෙයි ඇත්තටම හෝඩියේ ඉන්න ව්‍යංජන අක්ෂරය. අල් කයන්න තමයි ඇත්තටම හෝඩියේ ඉන්න ව්‍යංජන අක්ෂරය. අල් ගන්න හෝඩියේ ව්‍යංජන අක්ෂරයක් විදිහට ඉද්දී අපිට මේක එක එක තැන්වල කයන්න විදිහට, කියන්න විදිහට, කුයන්න විදිහට පාවිච්චි කරන්න සිද්ධ වෙනවා. එහෙනම් පාවිච්චි කරන්න සිද්ධ වුණාම අපි ඒ වෙනුවට පිළිලමක් දානවා. පිළිලමක් දාලා නිරූපණය කරන්නේ කවුද? මොකද මොකද අල් කයන්න අයන්න කියන සරෙත් එක්ක එකතු වුනහම ක වෙනවා. එතනදි පිළිලමක් නැහැ. ඒක විශේෂයි. අල් කයන්න ඉයන්නත් එක්ක එකතු වුනහම තමයි කී වෙන්නේ. එහෙනම් ඉස්පිල්ල දැම්මේ මොකක් වෙනවද? ඊ කියන ස්වරය වෙනවද? එහෙනම් ඔයා දැන් දන්නවා පිල්ලමක් කියන්නේ මොකද්ද? ව්‍යංජනයක් ස්වරයක් එක්ක ආරෝපණය වෙලා ගොඩනගෙද්දි ඒ ස්වරය වෙනුවට අපි එතනට දාන පිල්ලමට තමයි, ඒ කියන්නේ සංකේතයට තමයි පිල්ලමක් කියලා කියන්නේ. පිල්ලම් ටික කියන්නේ අඳුර ගන්න පුළුවන් ස්වර 18. පිල්ලම් ටික අඳුර ගන්න පුළුවන් ස්වර 18. රයිට්? එතකොට පිල්ලම් කියලා කියන්නේ හරි ලේසි ප්‍රශ්නයක්. ඊළඟට ඔයාලට පුළුවන් අක්ෂර වර්ගීකරණය ආශ්‍රිතව ප්‍රශ්නයක් දෙන්න. මොනවද මහා ප්‍රාණාක්ෂර? මොනවද අල්ප ප්‍රාණාක්ෂර? එතකොට මම අක්ෂර වර්ගීකරණයේ පරණ දාපු වීඩියෝ එකක් තියෙනවා. මම මේකත් එක්ක සජෙස්ට් කරන්නම්. ඔයාලට පුළුවන් ඒක බලලා අක්ෂර වර්ගීකරණයේ MCQ එක ගොඩ දාගන්න. ආකාරාදිය කියන්නේ ලේසි වැඩ. ආකාරාදිය වැඩේ කරන්නත් ඔයාලට නූතන සිංහල හෝඩිය. ඒ කියන්නේ අක්ෂර 60කින් යුක්ත නූතන සිංහල හෝඩිය තනියම ලියා ගන්න පුළුවන් වෙනවනේ කොලේක. හරි ලේසි. අ ඈ ඊ ඌ ඉරු ඉරු ඉලු ඉලු ඒ අයි ඕ අවසර 18යි. 6 පළහැන් ලියාගත්තා. ඊළඟට ව්‍යංජන ලියන රටාව දන්නවා. කචට තප කාචට තප. මෙන්න මේ විදිහට 6 ඒකත් පළහැට ලියාගත්තා. මේ විදිහට පළහැට ලියාගෙන ගියාම ඔයා දන්නවා ඔයාට පුළුවන් වෙනවා අක්ෂර 60 පිළිවෙලට ලියන්න. පිළිවෙලට අක්ෂර 60 ලිව්වා කියලා කියන්නේ දැන් ඔයාට පුළුවන් අකාරාදී පිළිවෙලට ගන්න ඕනේ ප්‍රශ්නයකට උත්තර ලියන්න. අකාරාදී පිළිවෙල කියන්නේ වැදගත් එකක් MCQ වලට වටේ. ඊළඟට උක්ත අනුක්ත ભેදයෙන් වගේ MCQ අහන්න. මේ අහන්නේ මේ මම ඍජුවම කතා කරන්නේ 10 වසරේ 3 වෙනි පාරාවලට විතරක් එනවා නෙවෙයි. මේ කතා කරන්නේ O level MCQ structure එක. එතකොට O level MCQ structure එක වගේම 10 වසරේදීත් ඔයාලට මේකන් අහන්න පුළුවන්. මේ හැම එකක්ම අහන්න නැති වෙයි. හේතුව ඔයාලට තව අවුරුද්දක් තියෙනවා. හැම ව්‍යාකරණ පාඩමක්ම කවර් වෙලා නැති නිසා. ඊළඟට අපිට තියෙනවා තව ව්‍යාකරණ පාඩම් විභක්ති, සමාස, සංධි මේවා ටිකක් ගැඹුරු පාඩම්. සංධි කියන්නේ ටිකක් ගැඹුරු පාඩමක්. ඒ සංධි වලට උදාහරණ නැවත නැවත ඔයා විසින්ම මෙනෙහි කරගත්තොත් ඔයාලට පුළුවන්. ඒක පුළුවන් නම් උදාහරණ සංධි වලට සංධි වචන නැවත ගමන් වාදාන මේක මොන වර්ගයේද? මේක මොන උදාහරණයේද එන්නේ කියලා. සංධි පාඩම හරියට කරගන්න. තද්දිත කෘදන්ත කියන්නේ ටිකක් ගැඹුරු පාඩමක්. මේ වගේ එන්නේ 10 වගේ 3 වෙනි වාරෙට නෙවෙයි. මේ වගේ එන්නේ O level වලට. ඒ නිසා දැනට ඔයා දන්න ව්‍යාකරණ පාඩම් ටික පුළුවන් තරම් කම්ප්ලීට් කරලා යන්න. විශේෂයෙන්ම හෝඩිය වගේ පාඩමක් ස්කිප් කරන්න මොකද අනිවාර්යෙන් 10 වලට හෝඩිය එනවා. ඊළඟට අපිට දකින්න පුළුවන් ක්‍රියාපද වර්ගීකරණය වගේ සරල පාඩම්. මේවා හරිම සරලයි. ක්‍රියාපද වර්ගීකරණය. විධි ක්‍රියාවක් කියලා කියන්නේ ඔයා තව කෙනෙක්ට අණයක් දෙනවා. ඔයා අණ දෙද්දි කන්න බොන්න කියලා අණ දෙන්න පුළුවන්. කණු පොඩු කියලා දෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් අණ දෙන්න පුළුවන්. කව බොව මෙහෙම අණ දෙන්නත් පුළුවන්. ඉතින් ඒවා මොනවද? ඒවා විධි ක්‍රියා. ඊට පස්සේ අපිට තව ක්‍රියා කතා කරන්න පුළුවන්. මිශ්‍ර ක්‍රියා. මිශ්‍ර ක්‍රියා කියලා කියන්නේ ඔයා ක්‍රියාවල් දෙකක් එකවර කරනවා. මම බත් කමින් වතුර බොනවා. මම බත් කමින් රූපවාහිනිය නරඹනවා කියලා ගන්න වතුර බොනවා. රූපවාහිනිය. බත් කමින් වතුර බොනවා කිව්වහම කමින් කියන එක මෙතන මිශ්‍ර ක්‍රියාවක්. හේතුව තව ක්‍රියාවක් කරන ගමන් තමයි මෙයා මෙතන වෙන්නේ. අපි යාගෙන තමයි කලින් කිව්වේ ඒකයි එයා මිශ්‍ර ක්‍රියාව උනේ. බත් කමින් වතුර බොනවා කියන එක තව විදිහකට කිව්වොත් බත් කකා වතුර බොනවා. ඔය රට අධිකරණ තමයි මිශ්‍ර ක්‍රියාව. කකා කමින් බිබි බොමින් බැත බසිමින්. එතකොට ඔයා දන්නවා දැන් මිශ්‍ර ක්‍රියා කියන්නේ මොනවද? විධි ක්‍රියා කියන්නේ මොනවද? තව අපි ගත්තොත් එහෙම ක්‍රියාපද වර්ගීකරණේ ක්‍රියාපද වර්ග කිහිපයක් තියෙනවා. පූර්ව ක්‍රියා, අපර ක්‍රියා මේ විදිහට ක්‍රියාපද වර්ගීකරණ කිහිපයක් තියෙනවා. එතකොට ඒ ක්‍රියාපද වර්ගීකරණ කිහිපයෙන් ඕන පුළුවන් ක්‍රියාපද කියන පාඩම කම්ප්ලීට් කරගෙන යන්න. එතකොට ඒකෙන් එන MCQ එක සරලවම උත්තර දීලා ගන්න පුළුවන්. ඊළඟට ඔයාගෙන් අහනවා සමාන පද විරුද්ධ පද ගැන. ඒකත් වැදගත් සංකල්පයක්. සමාන පද සහ විරුද්ධ පද ගැන අහන එක. ඊළඟට ප්‍රස්තාව පිළිලු තනි වැකි මෙන්න මේ වගේ දේවල් වෙනොත් ඔයාගෙන් අහනවා මොනවද ප්‍රශ්න MCQ ප්‍රශ්න. එතකොට ඒවට ලෑස්ති වෙලා යන්න වඩ පුළුවන් ප්‍රස්තාව පිළිලු ගැන තියෙන පොඩි ටියුට් එකක් හොයාගෙන ඒක කියවලා යන්න. right and ඒ විදිහට පුළුවන් ඔයාලට ප්‍රස්තාව පිළිලු ඉංගි වැකි වගේ ප්‍රශ්න කරද්දී උත්තර දෙන්න. ඒ වගේම ඔයාගේ අච්චුපතේ තියෙන ප්‍රස්තාව පිළිලු ඉංගි වැකි කිහිපයක් සඳහන් කරලා ඒවා ඔයාලට කියවන්න පුළුවන්. grade 9 වලට හම්බෙච්ච පොත තියෙනවා ඒකෙත් තියෙනවා ඒවා කියවන්න පුළුවන්. නිකන් සාමාන්‍ය දැනීමෙන් උනත් ප්‍රස්තාව පිළිලු ඉංගි වැකි වගේ ප්‍රශ්නකට ඔයාලට උත්තර දෙන්න පුළුවන්.
ඊළඟට වගේ අහන වැදගත් ප්‍රශ්නයක් තමයි උක්තාවක්‍යාත රීති කියලා කියන්නේ. උක්තාවක්‍යාත රීති කියලා කියන්නේ ටිකක් ලොකු පාඩමක්. මම ඉස්සරහට ඒක වීඩියෝ එකක් දාන්නම්. උක්තාවක්‍යාත රීති කියන පාඩමෙත් වෙන්නේ ඔයා දැනගෙන ඉන්න ඕනි වාක්‍යයක් ලියද්දි දැනගෙන ඉන්න ඕනි උක්තයයි ආඛ්‍යාතයයි ගලපලා ලියලා දැනගන්න ඕනි මූලිකම කරුණු ටික. right? ඒ වගේම අපි පුළුවන් අව්‍ය පදවලට යන්න. විශේෂයෙන්ම නිපාත සහ උපසර්ග කියලා කොටස් දෙකකින් යුක්ත අව්‍ය පද. ඊළඟට උපහරණ අර්ථ වගේම පදවල අර්ථ. විශේෂයෙන්ම පදවල අර්ථ අහන්නේ සිංහල භාෂාව සඳහා ඔයාට දීලා තියෙන පෙළපොතේ පාඩම් වලින් උකහාගත් ඒවා. එහෙනම් ඔයා මේ පෙළපොත කියවන්න ඕනද? ඔව්. සාහිත්‍ය පද විතරක් නෙවෙයි ඔයාට දීලා තියෙන අච්චුදා ක්ලාස් එකකට ගියත් ඔයා ඉස්කෝලේ ව්‍යාකරණ වෙනම මේ විදිහට ඉගෙන ගත්තත් ඔයා හොඳට මතක තියාගන්න ඔයාට දීලා තියෙන පෙළපොත ඔයා කියවන්නම ඕනේ. ඒ පෙළපොතේ දීලා තියෙන සමහර ඡේද, ලක්ෂණ කවි පිටවල් ඒවා අනිවාර්යෙන් කියවන්න ඕනි හේතුව ඒ වගේම වාට එකපාරටම MCQ අහන්න පුළුවන්. ඒ නිසා අනිවාර්යෙන් ඒක කියවලා තියාගන්න. ඊළඟට වාට කවි පද සම්පූර්ණ කරන්න යන්න පුළුවන් MCQ එක ඇතුලේ. ඒ වගේම පෙළපොතේ පාඩම් වලට අදාළ පාඩයක් දීලා කතුවරයා සහ කෘති අහන්න පුළුවන්. ඉතින් ඒ කියලා කියන්නේ ඔයා අනිවාර්යෙන් පෙළපොත කියවලා තියෙන්න ඕනි කියන එක. සාහිත්‍ය විතරක් නෙවෙයි ව්‍යාකරණ වලදී පෙළපොත අත්‍යවශ්‍යයි.